භූතාව පැමිණෙන්නේ නැහැ. තීරණය ඔහුගේද නැත්නම් ඔබේද? මම තීරණය කළා නැවත මගේ රාජ්‍යයට යාමට. ඔබ නැවත පිටත් වෙන්නේ ඒ ඔබගේ මනාපයටයි. මා සටන් කළ යුතුමයි. මූලියන් ඔහුගෙන් කිසිවක් ලබාගත නැහැ. කෙසේද ඔබ එසේ පවසන්නේ? මනුෂ්‍ය දුවකට ඔහුගේ කැමැත්තක් නැහැ. එතකොට ඔබ මේ මම සහෝදරි අත්හරින්න. අත්හරින්න. අනේ සහෝදරි මම වූතාවෝට බොහෝ ඇලුම් කරන බව සත්‍යක් මගේ සහෝදරි. එය වරදක් බව මම දන්නවා. එහෙත් මට මා පාලනය කරගත නොහැකි. ඔබ දෙදෙනා තහිමි කරගත නොහැකි. ඔහු ඔබේ සිරුර දුටුවත් නිසකවම ඒ සිතමතා කළ දෙයක් නෙවෙයි. ඔබ ඔහු සමග සටනට යන්න එපා. වටහා ගන්න. ඔබ සිතන්නේ එක පැත්තයි. ඔහුව විනාශ නොකළහොත් මට මගේ ගෞරවය අහිමි වන්නේ. එය අපේ පෙළපතටම නිගාවක් වෙනවා. මේ අහන්න. ඔබේ ණය දිනම අතාරින්න ඔහුව දෙදෙනාම විනාශ වනව දැකීම තරාගත නොහැකි මට. පෙළපතේ නීතියට වඩා ජීවිතේ වැදගත් නොවේද? ඔහුව විනාශ නොකළහොත් එහෙම මට ඇති එකම විසඳුම වන්නේ සියදිවි නසා ගැනීම පමණයි. එවිට ඔබ දෙදෙනාටම සතුටින් සිටිය හැකි. එය සුදුසුයි නේද? නවතින්න. සහෝදරි යුතියේ 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 හේ මට නීති බෙහෙත් ලබා දුන්නේ. භූතාව ඔබ මෙහි ඊට දිය නොහැකි ඔබට හානියක් කිරීමට. එහෙත් ඔබ නිහඬ වන්න.
අනතුරක් වූවාද? වේදනාවෙන්ද? ඇයි මේ? හිත වේදනාවක්. වැටහෙනවද මගේ වේදනාවත්? උත්තමාවියනි, මා කුමක් කරන්නද? මට එය වැටහුණත් කළ හැකි කිසිවක් ඉතිරිව නැහැ. මම පිටව යනවා. පිටව යනවා? කොහේ යන්නද? අහිමි වුණා මට මගේ පෙරපතේ ගෞරවය. මා නිසා තමයි ඔවුන්ට මෙවැනි නිකාවක් සිදු වුණේ. එතකොට ජීවමුතු වන්තියන්ට සතින්යාවට පවසන්න ජීවමුතු සෙවීමට පැමිණිය නොහැකි බව. එහෙමද? එය ඔබේ කැමැත්තක්. සමාවෙන්න. උත්තමාවියනි, ඇයි ඇයව වළක්වන්නේ නැත්තේ? කළ නොහැකි එය. උත්තමාවියනි, මූලියන් අපට බලවත්ම ශක්තියක් ජීවමුතු සෙවීම සඳහා. ඇය නොසන්සුන්. නොහැකි වේවි ජීවමුතු සෙවීමට. පිටවීමයි සුදුසු. ඇයගේ පවුලම යක්ෂයන් විනාශ කළා. ඇය කොහේ යන්නද? අවශ්‍ය දේ ඇයම සිදු කරාවේ. අසුපයි වන්තියෙන් සිත්තැවුලෙන් තියාවගෙත් ශක්තිය හීනයි. මූලියන් අවශ්‍ය මුහොතම පිටව ගියා. මුතු සෙවීම මෙසේ කළ නොහැකි. ඔබලඟත් අන්සත දෙයක් තියෙනවනේ. එහෙම දෙයක් මා ළඟ නෑනේ. අමතකද පසුම්බිය? කැමතිද මගේ සහෝදරී වෙන්න? පවසන්න මට. හා මූලිය අපි සහෝදරියෝ වෙමු. යුතියේ කොහෙද යන්නේ? ඇය ළඟට. මේ දිය යුතුයි. හොඳයි. පරිස්සමෙන්.
ඔබ කවුරුද? දිවි ගැලහුවත් ඔබ මගේ සිරුර දුටුවා. නියුව දෙවඟනකින් සොහොනේ ආරක්ෂිකාවයි මම. අපේ පරපුරේ නීතිය නම් ස්වාමියා හැරෙන්නට වෙන කෙනෙක් සිරුර දුටුවොත් ඔහුව විනාශ කළ යුතුයි. සෝවීමට ඔසුවක් ඔබව ප්‍රිය කරනවා. නොහැකි. මූලියන් යළිත් මම පවසන්නේ එදින ඔබව ඔවුන්ගෙන් ගලවගත්තේ වෙනත් හැඟීමකින් නොවේ. එය වරදක් බව මම දන්නවා. එහෙත් මට මා පාලනය කරගත නොහැකි. ඔබ දෙදෙනා තහිමි කරගත නොහැකි. ඔබ ඔහු සමග සටනට යන්න එපා. වටහා ගන්න. වූතාව ඔබ මෙහි. ඉඩ දිය නොහැකි ඔබට හානියක් කිරීමට. සිත්තවුලෙන් වගේ නේද? ඔබ දුර්වල වුණත් එන්නේ සටනටමයි නේද? කිසිදු පළක් නැහැ ඔබෙන් කුහුඹුවෙක් තරම්වත්. ඔබ මේ යදින්නේ විනාශය. නුඹ මා විනාශ නොකළහොත් නුඹේ අවසානයයි. ඔබ මේ කුමක්ද කළේ? සහෝදරි නැගිටින්න. මූලියන් ඔබ හොඳින් නේද? ඇයි පැමිණියේ? පිට වෙන්න. නොහැකි. ඔබ බේරගන්න. ගැලවුම්කාරී ඔබද? හානි කරන්න මගෙන් ඉඩක් නැහැ. හරිම දුක්ඛිතයි. දෙදෙනාම අතර මෙතරම් බැඳීම? වහාම ඔබ දෙදෙනාම මායා රජුවට එනු. වෝතාව ඔබද? 一场误会而已。 පිට වෙනු. මුලින් කතා කරන්න. මුලින් මුලින් දැන් කෙසේද ඔබට? ඇයි මට පිහිට උනේ? මුලින් කෙසේ සිතුවත් ඔබ මගේ සහෝදරිය ලෙසයි මා පිළිගන්නේ. හේතුවක් නැතත් මම සමීප වුණේ පළමුවෙන්ම ඔබව දුටු දිනේදීමයි.
කෙලසකවත් ඔබව තනි කළ නොහැකි. මේ ඇත්තෙන්ම විශ්වාස නොකළ සත්‍ය එයයි. මගේ ජීවිතේ ඔබත් සිටිනවා නම් මම වඩාත් කැමතියි. හැඟෙනවා. මට දැන් සිටින එකම ඥාතිය ඔබ ලෙසට. භූතා ආහාර රැගෙන එන්න කියා. දන්නවා එය වැරදි බව. එහෙත් ඔහු අතාරීනට මගේ සිත කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ. මට ඔබත් අවශ්‍යයි. මට සමාවෙන්න අපට නොහැකිද පෙරසේ සිටින්න. ඔබ මෙලෙස මා ගලවා ගනී කියා සිතුවේ නෑ. මම ඔබට සමාවදී අවසානයි. මගේ ගෝත්‍රයටත් වූතාවටත් ඇති බැඳීමට වඩා ඔබ කෙරෙහි ඇති ලෙන්ගතුකම බලවත්. මම සිතා සිටියේ ඔබ සමගම සිටින්නයි. මට පොරොන්දු වෙන්න. ඔබ දෙදෙනාම සතුටින් සිටින බවට. මා අයුතුයි. යායුතුයි මගේ ගම්මානය වෙත. මගේ ඥාතීන්ට ගෞරව කිරීමට. ප්‍රවේසම්වන්න ඔබ තනිවමයි සිටින්නේ. මෝලියන් තිංචි ඔබ මෙහි මා සමග යායුතුයි ඔබ. නොහැකි. මෝලියන් දැන් පිටව ගියොත් ජීවමුතු සෙවීම ඉතා අපහසු වෙනවා. මේ ගැන සිතන්න. මායා රජු ජීවමුතු එකතු කොට බලය ලබා ගතහොත් අප සියලු දෙනා විශාල අනතුරක වැටෙනවා. ඔබ ජීවමුතු සෙවීමේදී පෙරමුණගත් කෙනෙක් බව සිතුවේ නැහැ. මම ඔබට සමාවතේ අවසానයි. මගේ ගෝත්‍රයටත් වඩා ඔබට ඇති ලෙන්ගතුකම බලවත්. සත්‍යයක්. මේ දින කීපයේ සිදූ සිදුවීම් නිසා සිහි විකල්වයි මා සිටියේ.
අරමුණ ගිලිහි ගියා. මටම සිතාගන්නට බැහැ මේ සිදුවන්නේ කුමක්ද කියා. සියල්ලටම මුල සිතවිලි තමයි. උත්තමාවිය දේවත්වය හැර හැඟීම්වලට වහල් වෙලා ඔබටත් වඩා පහතට වැටිලා. වූතාව ගැන බැලීමට යුවතියේ සිටිනවා. ඒ සැනසීමක්. මම තීරණයක් ගත්තා. පැමිණෙන්නම් ඔබ හා නන්නුවේ අධිරාජ්‍ය වෙතට. වන්තියන් හා තින්යාව සමග ජීවමුතු සෙවීමට. අපූරුයි. පිටත් වෙමු. ඔබට මේ පසුම්බිය කොහෙන්ද? ඔබ මූලියන් කියපු කැලවුම් කරුද? අර සොහොන්ගමේ තරුණියද? කැමති දයට? ඇය මනුෂ්‍ය ස්ත්‍රියක්. මම මකර අධිරාජ්‍ය රාජකීයෙක්. අප සොයුරියන් බව ඔහුට පැවසුවද ඔබ? ඒ පසුම්බියේ තිබූදේ දන්නවද? ඔහුගෙන් කිසිවක් ලබාගත නොහැකි. කෙසේද ඔබ එසේ පවසන්නේ? මනුෂ්‍ය දුවකට ඔහුගේ කැමැත්තක් නැහැ. සමුගන්නම්. මම සිතා සිටියේ ඔබ සමගම සිටින්නයි. මට පොරොන්දු වෙන්න. ඔබ දෙදෙනාම සතුටින් සිටින බවට. ඔබ කුමකටද මූලියන් යළි කැඳවාගෙන ආවේ? උත්තමාවියනි, මුතු සෙවීමට ඇය අවශ්‍යයි. ඇය නොමැතිව එම කාර්ය කිරීමට අපහසුයි. මාය දන්නවා. ඇය බොහොම කැළඹිලා ජීවමුතු සෙවීමට උනන්දුවේ යයි කියා මා සිතන්නේ නෑ. ඇයගේ සිතුවිලි බලවත්. මා අනුබලදී ඇයට අයිති දේ ලබා ගැනීමට උපදෙස් ලබා දුන්නා. උත්තමාවියනි, සියල්ල ඔබේ තනි තීරණ. එසේනම් මා වැරදිද? උත්තමාවියනි. ඔය ඇති. රැවටිලිකාරයා කුමක්ද? මම රැවටුවා ඔබව? හැංගීම් බරව කතා කළා පමණයි ඇයට. එයාවම හොයාගන්න ඕනේ නෑ බොරු කතා. ඔබ ඔය තරම්ම අනුවනද? ඇසූ දෙයට පිළිතුරු දුන්නයි පමණයි. පහත් වැඩ කරලා තව කියවනවද? කුමක්ද මා කළේ? ඇය සමග වචනයක් කතා කළා පමණයි. කතා කළා විතරද? මහා බොරුකාරයෙක්. තින්යෝ මූලියන් මට අපහු යන්න ඕනේ. තින්යාව අවශ්‍ය නම් මට දඬුවම් කරන්න. ඔබ යන්න එපා. කාගෙන්ද ඔය පලිගන්නේ? ඇයි මේ දෙන්න රණ්ඩු වෙන්නේ? මූලියන් දන්නවද? වන්තියනුයි භූතාව දෙන්නම එකයි. එන්න එපා මාත් එක්ක. කවුරුන්ද ඔබත් සමග පැමිණියේ? සිතාගෙන ඉන්නේ වශී වෙලා කියලාද ඔබට මම? යලිත් සසඳන්න එපා වූතාව සමග මාව. තේරුණාද ඔබට? වැටිකාරයා තින්යෝ මූලියන් තින්යෝ මමාව සමුගන්නයි. කොහෙද ඔබ යන්නේ? මගේ කාලයට. කුමක්ද? තින්යෝ ඔබ දෙදෙනා වැරදි වැටහීමකින් පසුවන්නේ. ඔබ ගියොත් ජීවමුතු කෙසේ සොයන්නද? කැමති කෙනෙක් සොයා ගත්ත දෙන්.
අකමැති මෙහෙ ඉන්න. එසේ නොකරන්න. උපදෙස් එපා මට. තිංයාව ඔබට මෙන් නොවේ. මට කිසිවකුත් නැහැ. මට වැටහෙනවා. ඒත් සමාවෙන්න. තිංයාව යා යුතුමද? මම අසන්නේ ඔබෙනුයි. මම මේ කාලයට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මම ගියාම හරිනේ ඉති. ඔයාලා දෙන සතුටින් ඉන්න එකයි ඇත්තේ. මගෙන් බාධාවක් නැහනේ. මං යන්නම යනවා. තින්යාව මට ඉඩ දෙන්න එය පැහැදිලි කර දෙන්න. තවත් මොනවද පැහැදිලි කරන්නේ මට? මම දැක්කනේ. ඔයා අකමැති කිසිම කෙනෙකුට ලෙන්ගතුයි කියලා නම් කියන්න එපා. අනිත් කෙනා ගැනත් හිතන්න. එක වගේ පිරිමි හැමෝම කිසි වෙනසක් නැහැ. දන්නවද මායට පැවසූදේ? කිසිවක් නොදැනයි ඔබ කලබල වෙලා තියෙන්නේ. ආනේ මම දැක්කනේ. මම ඔයා ගැන හිතුවා වැරදි. මගේ විශ්වාසය නැති කරා. වඳින්න ගිය දේවල් ඉහේ කඩම් වැටෙන මගේ. ඔයා වගේ ආත්මාර්ථකාමියෙක් එපා. මං තනි වුණා. මං ආයේ එන්නෙම නැහැ. ඔබ පවසන්නේ කුමක්ද කියා වැටහෙන්නේ නැහැ කොහෙත්ම. තින්යාව හැකිනම් මට එය නිරවුල්ව පහදන්න. මම දන්නේ නැහැ. කොහොම පහදලා දෙන්නද මං ඔයාට? ෂියන්නිය තමයි ඔයාට ගැලපෙන්නේ. යන්න ළඟට. යන්න. අවශ්‍යයේද? ඒ තමයි අවශ්‍ය කිව්වනේ මම. ඔබ හොඳයි නැවත හමුවෙමු එහෙනම්. මම ආයේ එන්නේ නැහැ. කවදාවත් එන්නේ නැහැ. දුෂ්ටයා. ඔයා මගේ හීන ඔක්කොම විනාශ කළා දැම්මා. තවත් මට බනිනවා. ඇයි මට මෙහෙම කළේ? කුමක්ද? නැවත පිටත් වෙන්න? ඔබ සිතන්නේ නවග්‍රහ චක්‍රය ඔබට අයිති දෙයක් කියාද? මම නැවත එන්න නෙමෙයි යන්නේ. ජීවමුතු ඔයාලම සොයන්න. මම එයට අයිති කෙනෙක් නෙවෙයි. නැවත නොඑන්න? ගැටලුවන්තියන් සමගද? නමවත් කියන්න එපා. විශ්වාසද යලි නොඑන බව? ඔබේ තීරණය එය නම් ඔබ සතුව ඇති බටනලාව නැවත භාර දිය යුතුයි. එය දැන් ඔබ සතුයිනේ? ඒක මං ෂියනියට දුන්නා. ඔබේ පළඳනාව? මම ඒකත් ඇයටම දුන්නා. නිසි යුගයට යාමට උවමනා නම් පළඳනාව අවශ්‍යමයි ඔබට. නවග්‍රහ චක්‍රයේ ක්‍රියා කරවීමට මට හැකි නමුත් ඇත්තෙන් මේ ඔබට අනතුරුදායකයි. යන්න බැරි වෙයි කියලාද මට? පැවසුවානේ පළඳනාව අවශ්‍යයි. ඒ රැගෙන නැවත පැමිණෙන්න. හැමදේම කියන්නේ දන්නේ මෙයා. අපිට ගන්න ලාභයි. ෂියනියෝ කොහෙද? ආයෙත් යන්න නම් මට පළඳනාව ඕනේ. ඒත් කොහොමද මම හොයාගන්නේ? වන්තියන් ළඟට නම් කොහොමදවත් යන්නේ නැහැ. මමම හොයාගන්නම්. තින්චින් ඔයා කොහෙද? තින්චින් තින්චින් කුමටද මාව සොයන්නේ?
මේ වෙලාවේ මට පුංචි උපකාරයක් කරනවද? කුමක්ද? ක්‍රියා කරනවද නවග්‍රහ චක්‍රය? නවග්‍රහ චක්‍රය? කුමටද? ආයෙත් යන්න. කුමක් වේද වන්තියන්ට? මතක් කරන්න එපා. කුමක්ද ගැටලුව? ඕනේ නැහැ. මට උදව් කරනවද? ඉතින් අපේ උත්තමාවියට පවසන්න. එතුමියගෙන් ඇහුවා. එතුමිය කියනවා යාමට පළඳනාව අවශ්‍ය බව. එතුමියට නොහැකි නම් මටත් ඒ නොහැකි. ඒක නෙමෙයි කාරණය. එතුමියට ඕනේ නැහැ. අනේ ඔයාවත් මට උදව් කරන්න. එය තහනම් කලාපයක්. එම නිසා මේ අහන්නකෝ. ඔයා විතරයි විශ්වාසවන්ත මේ උදව් ඉල්ල ගන්න. මටත් ඒ හැකිද කියා සැක සහිතයි. ඔයා මොයින් උත්තමාවියගේ සහායකාවනේ. ඔයාට පුළුවන්. හොඳයි. උත්සාහ කරන්න. හරි. ඇය ආපසු ගිහින්. ඒ නිසයි තවමත් නැත්තේ. පැවසුව කලින් ඔබට මෙවැන්නක් සිදුවන බව. අවන්න තෝනේ නැහැ. සත්‍යයක්ද? අපට තවත් ප්‍රමාද විය නොහැකි. මොයින් උත්තමාවිය හමුවෙමු. එතුමිය අපට සහාය වේවි. අනවශ්‍යයි. අකමැති නිසයි ඇය නැවත පිටත්ව ගියේ. පහසුවෙන්ම ඇයව අමතක කරනවද? මට නොවේ යමතකුණේ ඇයටයි. වන්තියන් කිසිවෙක් නිසා ඇය යළි පැමිණෙන්නේ නැහැ. ඔබ නිසා හැරෙන්නට. ඔබ පැවසුවහොත් ඇය නිසකවම පැමිණේවි. මා නොවේ වරදකරු. ඇයයි වරදකරු. මා සමග වාද කළා. කතා කර පලක් නැහැ. ඇය අනුවනයි. ඇයි මෙසේ හැසිරෙන්නේ? කෙසේ වත් යන්න නොහැකි. හොඳයි. එසේනම් එයද ඔබේ කැමැත්ත වන්නේ. මෙතෙක් ඔබට උපකාර කළේ ඇය බව අමතක වුණාද ඔබට? මූලියන් ඔබත් පවසන්නේ වැරද්ද මගේ කියා දෙනම්. ශයනුවත් මාත් අතර සිදුව සිදුවීම සත්‍යයක්වත් මහා ඇයවත් හැරියා. එසේ කළේ ඇයි මා වෙන දෙයක් නිසා නොවෙයි. ඒ තිං්‍යාව නිසා. මදක් සිතන්න සියල්ලන් අතර ගැටලු තිබිය හැකි. එහෙත් එකනිකා විශ්වාස කළ යුතුයි. ඇයට ඒ විශ්වාසය නෑ. ගැටලුව එයයි. එම නිසා ඇ කැඳවා පලක් නැහැ. දන්නවද? සේවිකාවක් ලෙස විශ්වාසය රැකිය යුතුමයි. අද දින ඔබ මෙහි රැගෙන විත්මා සිදු කළේ එය කඩකිරීමක්. නියුවා දෙවඟන මෙය අනුමත නොකරාවි. වරදක් නෙමෙයිනේ. යහපත් සිතින්නේ අපි මෙතනට ආවේ. චක්‍රය ක්‍රියා කරවීමට උත්සාහ දරන්නම්. ඉන්න. මන් ළඟ පළඳනාව නෑනේ. එසේනම් කුමකටද පැමිණියේ? යන්න තැනක් නැතුවයි හිටියේ. මං වන්තියන් එක්ක තරහ වුණා. ඉන්න තැනක් හෙව්වේ. මේ සොහොන් ගැබ ගැන මතක් වුණ නිසයි මෙතෙන්ට එන්න හිතුවේ. ඇතුළු වෙන්න ක්‍රමයක් ඕන නිසයි ඔබෙන් උදව් ඉල්ලා සිටියේ. ඒක පුදුම කතාවක්නේ. ඇත්තටම මට මෙහි ටික දවසක් ඉන්න බැරිද? බය කර ගමු යාලු ලොව හඳුනා ගමුකෝ හෙල්ලෙන මන හොල්වන්ලු මනස දිනුම දියුණයි විදලුව දකින්නේ ඇපල් ගහයට ඉඳන්
සුටුදේ සෙව්දේ අද ලෝකයමයි යහළුවනේ සිතමු එසේ මායා පාවී ආවත් සිතට විදුනෙන සොයමින් සරමු අන්දයි අඳුරුයි ඒතිමිර ඉරා අපි අලුත් දේම සොයමු